ඔයත් ඔයාගේ ජීවිතයේ ආදරයට මුදල් සම්බන්ධ කරගත්ත කෙනෙක්ද? මම මොකද මේ අහන්නේ? ආදරය කියන්නේ ඇත්ත වශයෙන්ම මුදල්මය වටිනාකමක්. මුදලේ තියෙන වටිනාකම අනුව තීරණය වෙන දෙයක් නෙවෙයි. මුදල් තියනවද මුදල් නැද්ද කියන එක ආදරයට බලපාන්නේ නැහැ. ආදරයට හේතුවක් වෙන්නේ නැහැ. මොකද මුදල් කියන්නේ අපගේ ජීවිතයේ අවශ්‍යතා, එහෙම නැත්නම් අපේක්ෂාවන් සාක්ෂාත් කරගන්න, ඒවා සපුර ගන්න තියෙන දෙයක් මිසක් මුදල් කියන්නේ ආදරය තරම් පිවිතුරු හැඟීමක් උස් පහළ මට්ටමකට ගෙනෙන්න උච්චාවචනය කිරීමට සමත් වෙන දෙයක් නෙවෙයි. මොකද මුදල් ඔබට අද තිබිලා හිට නැති වෙන්න පුළුවන්, මට අද තිබිලා හිට නැති වෙන්න පුළුවන්. නමුත් ආදරය වගේ පිවිතුරු හැඟීමක් අද තිබිලා හිට නැති වෙනවා නම් එහි ඇති පිවිතුරු බවක් නැහැ. ඉතින් ඒ නිසා ඔයාගේ ජීවිතේ ඔයා මුදල් කියන නිර්ණායකය මුදල්ම විදියට විතරක් සලකන්න. කිසිම හේතුවක් නිසා ආදරයට මුදල් හරස් කරගන්නත් එපා. මුදල් වලින් ආදරය මනින්නත් එපා. මොකද එහෙම වුණොත් එහෙම ඔයාගේ ජීවිතේ ඔයා නොහිතන ලොකු දුෂ්කරතා, අවහිරතා සහ ඔබ සමාජයේ ගොඩක් පිළිකුල්, සමාජයේ ගොඩක් ප්‍රතික්ෂේප කරන, ඒ වගේම ඔයාටත් කාලෙකදී ඔයාව එපාම වෙලා යන කෙනෙක් බවට පත් වෙනවා නිසැකයි. ඒ නිසා කිසිසේත්ම මුදල කියන දෙයට මුදල කියන තැන දෙන්න, ආදරය කියන දෙයට ඊටත් වඩා උත්තරීතර ආදරය කියන දෙයම පමණක් දෙන්න. එයට මුදල් භාවිතා කරන්න මෙපා. ජීවිතේ ඔයා දැකලා ඇති යම් අවස්ථාවලදී ඔයා මුදල් එක්ක ආදරේ ගලප ගන්නවා, මුදල් එක්ක ආදරේ සහ සම්බන්ධ කර ගන්නවා. ඒ කොහොම වුණත් එය එතරම් අසාර්ථක දෙයක් බව ඔයාට තාමත් වැටහිලා නැතුව ඇති. මොකද ඔබට ඔබගේ ආදරය තව කෙනෙක්ට දීමේදී ඒ කෙනත් ඔයාට මුදල් තියනවද? ඔයාගේ මුදල් භාවිතාව කොහොමද? ඔයාගේ මුදල් පරිපාලනය කොහොමද? ඔයාගේ තියෙන මුදල් වල මට්ටම කොහොමද? පොහොසතෙක්ද කියන එක බැලුවොත් එතෙන්දී ඔයා දුප්පත් නම් ඔයාගේ හැඟීමට ඒ කෙනා කරලා තියෙන දේ සාධාරණයිද? නෑ. ඒ වගේම ඔයත් මතක තියාගන්න, ඔයාට කෙනෙක් ආදරය කරනවා නම් ඒ කෙනාට මුදල් තියනවද? මුදල් මූල්‍යමය මට්ටම, එයාගේ ආර්ථික තත්ත්වය පිළිබඳව කිසිසේත්ම ඔබ විශ්ලේෂණය කරන්න යන්න එපා. එතෙන්දී ඔබ විශ්ලේෂණය කරන්න ඕනේ ගැඹුරුම දේ තමයි ඔයාට ඒ කෙනා ඇත්ත වශයෙන්ම හැඟීමට සාධාරණව ආදරෙයිද? එහෙමත් නැත්නම් ඔයාට ආදරය කියන්නේ ඇත්තටමද ඒ ආදරය දෙන විදිහේ, ආදරය දෙන රටාවේ ඇත්තක් සම්පූර්ණයෙන්ම තියනවාද කියන එක. එහෙම නැතුව මුදල් තියනවද? මූල්‍ය මට්ටම මෙයාගේ කොහොමද? මෙයා මූල්‍යමය වශයෙන් ස්ථාවරයිද අස්ථාවරයිද කියන එක ඔබ හොයන්න යන්න එපා. ඔබ ආදරය කියන දේ පිවිතුරුව කරන කෙනෙක් නම් දැන් ඔබ කියන්න පුළුවන් මුදල් නැතුව කොහෙද ආදරය කරන්න කියලා. ඒක ඇත්ත. එහෙම නැතුව ආදරය කරන්න බැරි බව මමත් පිළිගන්නවා, මේ ලෝකෙත් පිළිගන්න දෙයක්. නමුත් ඔබ දන්නවද ආදරය කියන දේ හරියට කරනවා නම් ඔයාගේ හිත ඊටමත් හොඳ පවිත්‍ර මට්ටමකට පත් වෙනවා. ඔයාගේ හිත ඊටමත් සැහැල්ලු මට්ටමකට පත් වෙනවා. ඔයා කරන සෑම වැඩක්ම ඔයාගේ ආදරය තුලින් ඊටමත් සාර්ථකව, ශක්තිමත්ව, බලවත්ව කරගන්න හැකියාව ලැබෙනවා. එහෙම නැතුව ඔයා මූල්‍යමය භාවිතාව පමණක් අරමුණු කරගෙන ඔයාගේ ආදර සම්බන්ධතාවයත් ගෙනියන්න හිතාගෙන ඉන්නවා නම් ඇත්ත වශයෙන් මේක මේ මොහොතේම නවත්තන්න. මොකද ඔබට ලැබෙන සාර්ථකත්වයකුත් නැහැ, ඔබ මේ වෙනකොට ලැබපු සාර්ථකත්වයකුත් නැහැ කියලා මම ඔබට තහවුරු කරලම කියනවා. ඒ නිසා මූල්‍යමය මට්ටම පිළිබඳ වෙනම තකන්න, ඔයාගේ හැඟීම් වල මට්ටම ගැන වෙනම තකන්න කියලා මම ඔබට ආදරයෙන් මතක් කරනවා.